එතෙක් මෙතෙක් ශ්‍රී ලාංකීය සිනමාවේ ආදායම වාර්තා අලුත් කරමින් ධර්ම යුද්ධයේ දෙක දින 10ක් තුළ ලක්ෂ 1000ක ආදායමක් උපයා තිබෙනවා. ඒ අඩුම දින ගණනකින් මෙම සීමාව ඉක්ම වූ පළමු සහ එකම ලාංකීය චිත්‍රපටය බවට පත්වෙමින්. ධර්ම යුද්ධයේ දෙක සිනමා ලෝලීන්ට තිළින කෙරුණේ ජනවාරි 23 වෙනිදා සිටයි. එදා පටන් මේ දක්වා ඊට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරය අතිශයින් ඉහළ වීම සුවිශේෂයි. අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් වන ධර්ම යුද්ධයේ දෙක මහරජා මාධ්‍ය ජාලයේ නිෂ්පාදනයක්. ධර්ම යුද්ධයේ පළමු සිනමාපටයේ නිකුත් වී වසර 8කට පසුව දිගහැරෙන ධර්ම යුද්ධයේ දෙක චිත්‍රපටයේ ප්‍රධානම වෙනස්කම නම් එහි ප්‍රධාන චරිතයේ වෙනස් මුහුණුවරක් ගැනීමයි. එනම් අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගදර ජැක්සන් ඇන්තනි විසින් පළමු සිනමාපටයේදී ඔබ හමුවට ගෙනා හරිස්චන්ද්‍රගේ චරිතය දෙවන සිනමාපටයේදී ඔබ හමුවට ගෙනෙන්නේ බිමල් ජයකොඩි විසින් වීමයි. දිල්හානි අශෝකමාලා තිසරි යෝනිකා විනුවී වින්සදී කුසුම් රේණු ඩග්ලස් රණසිංහ කුමාර තිර්මාදු යනාදී ප්‍රවීණ සහ නවක නළු නිලියන් රැසකකින් ධර්ම යුද්ධයේ දෙක සිනමාපටය නිර්මිතයි. චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් නම් බිමල් ජයකොඩි ප්‍රධාන චරිතයේ රඟ දක්වනවා සේම චිත්‍රපටයේ පසුබිම් ගීත ගායනයෙන්ද එක්ව සිටීමයි. ධර්ම යුද්ධයේ සුප්‍රකට මලයාලම් සිනමා කෘතියක අපූර්ව ප්‍රතිනිර්මාණයක්.